ඉතින් ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ කොටාගෙන ආපු හාල් පිටි එක මෙන්න මෙහෙම පෙනේරයකින් වාදනයකට හලා ගන්න එක. දැන් කරන්න තියෙන්නේ හලාගත්ත පිටි ටික මෙන්න මේ විදිහට භාජනයේ පිරිමදිමින් මල් පිටි කරගන්න එක. ඒ අතරේ ලුණු මේ සෑඳ දෙකක් වතුර දාගෙන දිය කරගෙන ඒක බාමී පිටියකට ඉහින ගමන් තමයි ඔයාලා මේ වැඩේ කරන්න ඕන. දැන් කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ පෙනේරයකින් ඉස්සල්ලා භාජනයේ අතගාලා හදාගත්ත මල් පිටියක මෙන්න මේ විදිහට පෙරාගන්න එක. පෙරාගත්ත පිටියක දැන් එකම ප්‍රමාණයේ කැබලි වලට තියෙනවා අරට පේනවා. දැන් හලාගත්ත පිටියක මෙන්න මේ විදිහට හුමාලයෙන් තඹ ගන්න ඕන. දැන් තඹගත්ත පිටියක මෙන්න මේ විදිහට මේකට දාගෙන කුඩා කැබලි වලට කඩා ගන්න ඕන. ඒ අතර දැන් අපේ වැලි තලපයකට අවශ්‍ය පැණි ටික හදාගන්නයි ඕන. පැණි ටික හදාගන්න කලින් මෙන්න මේ විදිහට භාජනයේට සීනි ටිකක් දාගෙන ඒ සීනි ටික කළු කරගන්න ඕන අපේ වැලි තලපයකට අවශ්‍ය පාට හදාගන්න. අපේ හාල් පිටි සේරු 2මාරට අවශ්‍ය පොල් ගිල් 2මාර කලින් සූදානම් කරලා තියාගන්න.
මේ වෙනකොට අපේ වැලි සලපකට අවශ්‍ය පාට ගන්න මෙන්න මේ සීනි මෙන්න මේ ප්‍රමාණයට කළු කරගන්න. දැන් අපේ වැලි කලපකට අවශ්‍ය සීනි කිලෝ 2මාර අර කළු කරගත්ත පැණියකට මෙන්න මේ විදිහට දාගන්න. දැන් අපේ සීනි උණු වෙලා විනාඩි 10කට පස්සේ මෙන්න මේ හිසේට ලුණු හැන්දක් එකතු කරගන්න. අපේ පැණි එකේ පදම් බලා ගන්න විදිය තමයි වතුර එකට පැණි චුට්ටක් දාලා ඒක අතින් එකතු කරලා ගන්න පුළුවන්ද කියලා බලන එක. පැණි ටික පදමට ආවට පස්සේ අපේ පොල් ටික මේකට එකතු කරගෙන විනාඩි 10ක් පමණ හොඳින් කලවම් කරගන්න ඕන. විනාඩි 10ක් විතර කලවම් කරගත්තොත් තමයි අපිට වැඩි කාලයක් අපේ වැලි කලපයක තියාගන්න පුළුවන්. විනාඩි 10ක් පමණ පැණි සමග පොල් ඉදුණොත් තමයි ඔයාලට වැඩි කාලයක් වැලි කලප තියාගන්න පුළුවන්. හරි දැන් අපේ පැණි සමග පොල් විනාඩි 10ක් පමණ ඉදුණට පස්සේ අපි තම්බ ගත්ත පිට්ටු ටික මේකට දාගන්න ඕන. දාගෙන හොඳින් කලවම් කරන්න ඕන. දැන් අපේ වැලි තලප මිශ්‍රණය සැරින් සැරේ විනාඩි 10ක් පමණ මෙන්න මේ විදිහට හොඳින් කලවම් කරගන්න ඕනේ.
දැන් විනාඩි 10කට පස්සේ අපේ වැඩ තලප එකේ වැඩ අවසන්. දැන් ඔයාලට කැමති භාජනයකට දාගන්න. මම නම් මේකට පාවිච්චි කරේ මෙන්න මේ වගේ වට්ටියකට කෙසෙල් කොලා තොරලා ඒක උඩට දාගන්න එක. හරි දැන් ඉතින් කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට තුනී කරගන්න එක. ඔයාලට අවශ්‍ය හැඩයකට පලාව කැමති ප්‍රමාණයකට කැමති විදිහකට කැට කපා ගන්න. ඉතින් අපි නම් අපේ වැඩ තලපයක මෙන්න මේ විදිහට හතරස් විදිහට තමයි කපාගත්තේ. ඔයාලට කැමති විදිහකට කපාගෙන කරලා බලන්නකෝ මේ විදිහට කොහොමද කියලා. වැඩ තලප කාලා කමෙන්ට් කරන්න. මගේ channel එක subscribe කරන්න. ඉතින් මේ වගේ වීඩියෝ තවත් ඕන්න මගේ channel එක like කරලා කමෙන්ට් කරලා subscribe කරන්න.